ආයිබෝවන් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද අපි දියුල් කිරි එකක් හදන විදිය බලමු කොහොමද හදන්නේ කියලා රසවත් දියුල් කිරි එකක් දියුල් බීම් එකක් අපි දියුල් ටික මෙහෙම අපි සූරලා බෝල් එකකට දාගමු අපි සීනි ටිකක් දාලා මේකට යාළුවනේ අපි දාන්නේ මේ පොල් කිරි. වෙනින් අය නම් මේ වතුරෙන් අනන්නේ පොල් කිරි දාලා හදන්න හරිම රසයි. පොල් කිරි ටිකක් දාලා ඉවරලා මේක මේ අතින් මම අත හොඳට හොදගෙන තියෙන්නේ. අතින් හොඳට පොඩි කරන්න මෙහෙම. සීනි ටිකක් දිය වෙන්න. හරිම සුවඳයි. පොල් කිරි වලින් හදලා බලන්න හරිම රසයි මේක. සීනි ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. පොල් කිරි ටිකක් දාලා මේක අපි හොඳට මේ අනාගමු. අපි ඉතින් ගෙදර අපිට බොන්න මේ බීමට නෙමෙයි හදන්නේ. මේක නිසා අපි සෞඛ්‍ය ආරක්ෂිත දේවල් ඉතින් පිළිපදිනවා. ඒක නිසා ඉතින් මේ අපි අතෙන් අනලා අත පිරිසිදු කරගෙන අතෙන් අනලා හදනවා ඉතින්. හරිම රසවත් ඕගොල්ලෝ හදලා බලන්නකෝ. දැන් අපි මේක පෙරාගමු. ඔයාලත් හදලා බලන්න හරි රසයි මේක පොල් කිරි දාපුවාම හරිම රසයි. යාළුවනේ දැන් දියුල් කිරි එක හදලා ඉවරයි. මේකට ඉතින් අවශ්‍ය වෙන්නේ දියුලුයි පොල් කිරි සීනි විතරයි. ඔයාලට අවශ්‍ය නම් මේ ලුණු ටිකක් දාගන්න. අපි පළතුරු බීම වලට ලුණු දාන්නේ නැහැ හදනකොට.